ඊජිප්තුවේ ශාර්ම් අල් ෂෙයිඛ්හි පැවති මැද පෙරදිග සාම සමුළුට එක්වීම සඳහා එරටට පැමිණි ජනපති ට්‍රම්ප් පිළිගනු ලැබුවේ ඊජිප්තු ජනපති ෆටා අල් සිසි විසින්. ගාසා තීරයේ සටන් අවසන් කිරීමේ පළමු අදියර යටතේ සටන් විරාම ගෙවිසුමේ ඇපකරුවන් ලෙස ඊජිප්තුව, කටාර්, තුර්කිය සහ ඇමරිකාව මෙහිදී ප්‍රකාශයකට අත්සන් තැබුවා. And I've heard for years, this is the biggest deal, it'll never happen. For years, long before I ran for office, that this is the Middle East. It's the biggest, most complicated deal. They always talked about World War III would start in the Middle East. And that's not going to happen. We don't want it to start anywhere, actually, but it's not going to happen. මෙවන් පසුබිමක ගසා තීරයෙන් ඊශ්‍රායල් හමුදාව ඉවත්වීමත් සමග හමාස් සටන්කරුවන් විසින් පුද්ගලයන් 7 දෙනෙකු නගර මධ්‍යයට ගෙනවිත් වෙඩි තබා ඝාතනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සංසරණය වනවා. ඔවුන්ව මහමග දනගස්වා පිටුපසින් වෙඩි තබා ඝාතනය කර ඇති අතර මෙම වීඩියෝව සත්‍ය වීඩියෝවක් බව හමාස් මූලාශ්‍රද තහවුරු කර ඇති බවයි විදේශ මාධ්‍ය පවසන්නේ. කෙසේ වෙතත් අවස්ථා රැසකදී ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ හමාස් සංවිධානය සිය අවි අත්හරින තෙක් මෙම යුද ගැටුම අවසන් කළ නොහැකි බවයි.